අපි අපේ කණ්ඩායම හඳුන්වා දෙන්නම්. පළමුව කණ්ඩායම නායිකාව නාමලි දෙවනුව කේමා අවසානයේ මාධුරී ගමන් කරනු ලබනවා. ඔවුන් නැසලින් ඔවුන් ආදරයෙන් දැක බලා ගන්නා අපේ කාර්ය මණ්ඩලයේ නියුක්තවන ගමන් කරනු ලබනවා. Fun. Cute. Kita pokoknya begitu nih, dulu saya cari kali ini kita semua ini berbanding. Hari ආදරයෙන් පිළිගන්න ආකාරය තවන්ට උගුරට ලැබුණේ පිටපස තුනක් ගමන් කරන්න පුළුවන්. පිටපස ගමන් කිරීමේදී පිටපස අධිබාධක හඳුනා ගැනීම සඳහා මේ මුතුකාරී කරගන්න ලබන්නේ මේ වර්ගය. ඉතින් මේ දැන් අපේ මේ නරඹන්නන්ට වගේම අපිට තියෙන පූර්වයට පුංචි අඩපස්ස කියලා මෙන්න වාඩි වෙන්න පුළුවන් කියලා. ඔබගේ උණුසුම් මතු සම්මාදය ලබා දෙමු. Nana irgani pulpano. අපේ අපේ මේකට කියක් තියෙනවද? සහයෝග බලන්නකෝ අපේ අනිවාර්ය මොකද්ද මේ කියන්නේ කියලා. එයාලා කියන්නේ එයාලගේ අපේ මේකට කියක් තියෙනවා කියලා. ප්‍රධාන වශයෙන් අර දෙවර්ගයක් ඉන්නවනේ ආසියානු වල සහ ආෆ්‍රිකානු වල කියලා. ආසියානු වලගේ ඉදිරිපාදයේ මේකට පහක පිටපස පාදයේ මේකට හතරකුත් එක්ක ඔක්කොම මේකට 18ක් තමයි දෙන්නේ. ඕලාට අප්‍රිකානු වලගේ ඉදිරිපාදයේ මේකට හතරකුත් පිටපස පාදයේ මේකට තුනකුත් එක්ක ඔක්කොම මේකට 14ක් තමයි දෙන්නේ. ඒ වගේම තමයි ආසියානු වලගේ ගහනසක කිලෝග්‍රෑම් 5000කුත් පිරිමිසක කිලෝග්‍රෑම් 5000ක් වගේ බරකින්නෙත් තියෙනවා. අප්‍රිකානු වලගේ ගහනසක කිලෝග්‍රෑම් 5000කුත් පිරිමිසක කිලෝග්‍රෑම් 7000ක් වගේ විශාල බරකින්නෙත් තියෙනවා. අපේ අනිවාර්යයෙන්ම අනුසන්දන් කරන මහන්සි විදිහට කොහෙද? ඉතින් මේ සූදානම පොඩ්ඩක් දුරකට නිදා ගන්නවා. සීරපාවි සතන් අතරින් කෙටිම කාලයක් නිදා ගන්න ලබන්න ඕන. සයකට පුරක් කල උදාකට කාලයක්. උපාමන් නිරෝගී අනියතෙන් තමයි මෙන්න මේ ආකාරයට උනත් දින වතුර නිදාගන්නේ. ඒගොල්ලෝ රෝගී වෙන අවස්ථාවක නම් දින වතුර නිදාගන්නේ ගහකට වාරු වෙලා තමයි නිදාගන්නේ. ඒ මොකද මේ කිලෝ 3000ක් 4000ක් තරම් බර ශරීරය සමතරව තියාගෙන පිට ගන්න අපහසු වෙන නිසා. ඉතින් මේ අපේ මාධ්‍ය අධිකාරියෝ දැන් තියන්නේ ආකරන්තේ ඉන්න සමාජිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සොයා බලන ආකාරය. අලිය කියලා කියන්නේ රංචු වශයෙන් ජීවත් වන සත්ත්ව කොට්ටාශයක්. මේගොල්ලෝගේ මේ රංචුව මාත්‍රම දෝරු කරනවා. මේ සේකලිස් තමයි. ඉතින් බලන්නකෝ ශරීරයේ සමබරතාවය හරි අපූර්වවට පවත්වගෙන නැගිටින හැටි. ඔබගේ උණුසුම් මතු සන්නාදය ලබා දෙමු. මෙවැනි සරල රටාවන් ස්වභාවික පරිසරයකම ජීවත් වන අලියතුන් තුළද අහම විස දෙක බලා ගැනීමේ හැකියාව තියෙනවා. අපි දැන් ඔයාලට පොඩි ගණන් පාඩමක් කියලා දෙන්නයි යන්නේ. අපි බලමු අලියකගේ උරහිස මට්ටමක උසම වෙන්නේ කොහොමද කියලා.
මෙන්න මෙහෙමයි ඒක කරන්නේ. මුලින්ම අලුයකගේ ඉදිරිපාදයේ වට ප්‍රමාණය මැනලා ඊට පස්සේ වෙන අගය දෙකෙන් වැඩි කරන්න. එතකොට එන උත්තරය තමයි අලුයකගේ උරහිස මට්ටමක උස වෙන්නේ. ඔයාලා කැලේට අඳුරගෙන යද්දී අලුයකගේ ඉදිරිපා සලකුණක් දැක්කොත් මෙන්න මේ ක්‍රමය මගින් ඔයාලට පුළුවන් ඒ කැලේ ගවසලා තියෙන්නේ කොපමණ විශාල අලියෙක්ද කියලා ගණනය කරගන්න. මේ නිලුම් ක්‍රමය ශ්‍රී ලංකාවේ පරිසරාජය විසින් අනුගමනය කරන සම්මත නිලුම් ක්‍රමයක් වෙනවා. අපේ ලංකාවේ අයනම් අලුයක